හරි ඉතින් අපිට මේ විදි WhatsApp සමාගම විසින් අප්ඩේට්ස් කීපයක් අපේ අතරට මුදා හරිලා තියෙනවා. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ අලුතෙන්ම 2025 වසරේදී ඉතින් පෙරේදා නිකුත් වුණ අප්ඩේට්ස් කීපයක් ගැන. ඉතින් මේ අප්ඩේට්ස් කොහොමද හරියට ඔයාගේ ෆෝනේ සෙටින්ග්ස් වලින් හදාගන්නේ සහ මේ අප්ඩේට්ස් ගැන තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. ඉතින් ඔයගන්ට WhatsApp එකේ අලුත් වැඩ කීඩ ටිකක් තමයි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. ඉතින් දිගටම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා මේ දහම් ටෙක්නික් channel එකේ දැන් කරන මේ වීඩියෝ එකත් එක්ක ඉතින් skip නොකර බලන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් ඉතින් අපි වැඩි කතා බහන්න නැතුව අපි යමු වීඩියෝ එකට. හරි ඉතින් මේකේ පළවෙනි අප්ඩේට් එක ගැන කතා කරන්න ගියොත් ඉතින් මේකේ පළවෙනි අප්ඩේට් එක තමයි ඉතින් ඔයගොල්ලෝ කවුරු හරි ඔයාගේ නෑදෑයෙක් හරි යාළුවෙක් හරි දන්නා නොදන්න කවුරු හරි වුණත් ඔයාගේ ෆෝන් එක නිකන් හරි මේ හිතපු නිකන් හරි ඔයාගේ ෆෝන් එකකින් එන ෆොටෝ එකක් ගහන්න. ඔයාගේ නෑදෑයෙක් හරි ෆ්‍රෙන්ඩ්ස් කෙනෙක් හරි කවුරු හරි. ඉතින් ඔයාගේ WhatsApp එකේ රහසිගත පෞද්ගලික ප්‍රයිවට් දේවල් තියෙනවා නම් ඉතින් ඔයගොල්ලෝ කවුරුත්ම කැමති නැහැ තමන්ගේ WhatsApp account එකේ තියෙන දේවල් තවත් කෙනෙක් බලනවට. ඉතින් මෙන්න මේ වෙද්දී WhatsApp එක කරා අලුත්ම ක්‍රමයක් ඒගොල්ලෝ අඳුන්වලා දීලා තියෙනවා තමන්ගේ privacy එක ආරක්ෂා කර ගැනීම සඳහා. ඉතින් මේක තමයි තමන්ගේ privacy එක ආරක්ෂා කරගන්න app lock එකක් WhatsApp ඉතින් ඔන්න ඉතින් අඳුන්වලා දීලා තියෙනවා. ඉතින් සමහර ෆෝන්ස් වල WhatsApp ම ඕනේ හැම ගොඩක් Apple වගේම app lock දැමීමේ හැකියාව තියෙනවා. ඒ වුණාට මේ WhatsApp එකට අලුතෙන් ආපු අප්ඩේට් එකෙන් app lock එකක් දැමීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි දැන් බලමු මේක app lock එක කොහොමද අපි හරියටම පියවලින් පියවර settings දාලා හදාගන්නේ කියලා. ඉතින් මතක් ගන්න ඕන දෙයක් තියෙනවා. ඉතින් මේ තේනම දේවල් කරන්න කලින් ඕගොල්ලෝ කෙලින්ම ඔයගොල්ලන්ගේ Google Play Store හරි Apple Store එකට හරි ගිහිල්ලා ඔයගොල්ලන්ගේ WhatsApp එක අප්ඩේට් කරගන්න වෙනවා. ඉතින් දැන්ට මේ වීඩියෝ එක ස්ටොප් කරලා ඔයගොල්ලන්ගේ WhatsApp එක අප්ඩේට් කරලා නැත්නම් දැන්ම WhatsApp එක අප්ඩේට් කරලා මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. හරි ඉතින් දැන් අප්ඩේට් කරපු කට්ටියට දැන් අපි බලමු වීඩියෝ එකේ කොහොමද මේකේ app lock එක දාගන්නේ කියලා. හරි ඉතින් මම ඉන්නේ මේකේ WhatsApp app එක මම දැන් ඕපන් කරගන්නවා. ඊට පස්සේ ඔයා උඩ තියෙන 33ක තියෙන මාක් එක ඔයා ඔබන්න ඕනේ. ඊට පස්සේ ඒක උඩ ටච් කරගෙන ඒකේ තියෙන setting මාක් එකට ගිහිල්ලා එතන තියෙන privacy කියන මාක් එකට ඔයා යන්න ඕනේ. ඊට පස්සේ මෙතන තියෙන යටටම යන්න ඕනේ. යටටම ගිය ගමන් අපිට බලා ගන්න පුළුවන් app lock disable කියලා විදිහට තියෙනවා. ඒක උඩ ඔයා එකපාරක් ටච් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාට මේක මම disable කරන් තින්නේ. ඒක ඔයා උඩ ඔයා ඔබාගෙන ඔයා මේක ඔයාගේ fingerprint එක ඔයාගේ තියන්න ඕනේ. ඔයාගේ ෆෝන් එකේ fingerprint නැත්තම් මේක බොහෝ දුරට වැඩ කරන්නේ නැහැ. හරි දැන් මම පෙන්නන්නම් මේක app lock එක වැටිලා තියෙන විදිය. දැක්කනේ app lock එකේලා තියෙන ඕන දැන් privacy හේතුමට මේක පේන්නේ නැහැ. ඉතින් එන්නේ විදිහට තමයි අපි ඒක කරන්න තියෙන්නේ. ඔන්න ඔය විදිහට මම ආපහු ඔයාට ඒ විදිහටම ඔයාට පුළුවන් ආපහු app lock එක disable කරගන්න. ඉතින් මම මේක මේ විදිහට app lock එක disable කරගන්න. ඉතින් කියන්න ඕන දෙයක් තමයි මේ ඔයගොල්ලන්ගේ ෆෝන් වල fingerprint නැත්තම් මේක බොහෝ දුරට වැඩ කරන්නේ නැහැ. මේක වැඩ කරන fingerprint එකටයි face mark එකටයි තමයි. ඉතින් ඔයා මේක disable කරනකොට disable කරනවත් එක්කම ඔයාගේ ෆෝන් එකේ fingerprint එක තියෙන තැන ඔයා උබාගෙන තමයි මේක disable කරන්නයි undisable කරගන්නයි ඕනේ. ඉතින් ඔන්න ඔය විදිහේ තමයි ඔයගොල්ලන්ගේ privacy එක ආරක්ෂා කර ගැනීම සඳහා app lock එකක් භාවිත කරන්නේ WhatsApp එක සඳහා. ඉතින් ඔන්න ඔය විදිහේ තමයි privacy app lock එකක් ඔයගොල්ලන්ට භාවිත කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි දෙවෙනියට කතා කරන්න යන්නේ අපේ video images. ඉතින් ගොඩක් කට්ටිය මේ වෙද්දි video images ඒ කියන්නේ video stickers තියෙනවානේ දැන් භාවිතයන් පොඩි තප්පර පහේ වගේ කැලි තියෙන video stickers තියෙනවානේ. අන්නේ video sticker ගොඩක් අය දැන් app භාවිත කරලා තමයි හදන්නේ. ඉතින් දැන් app භාවිත කරන්න ඕනේ. ඔන්න ඉතින් කෙලින්ම පුළුවන් WhatsApp හරහා ඔයගොල්ලන්ගේ gallery තියෙන ඕනම වීඩියෝ එකක් තප්පර 5ක පොඩි වීඩියෝ ස්ටිකර් එකක් විදියට හදාගන්න. ඉතින් අපි දැන් බලමු ඒ අලුත් අප්ඩේට් එකේ හඳුන්වලා දුන්න වීඩියෝ ස්ටිකර්ස් හදාගන්නේ කොහොමද කියලා.
හරි ඉතින් මම මගේ යාළුවෙක්ගේ WhatsApp chat එකක් open කරගන්න ඊට පස්සේ ඔයාගේ stickers කින් තැන දාන්න ඊට පස්සේ create කින් තැනට ගියාම අපිට බලා ගන්න පුළුවන් ඉස්සර තිබ්බේ photos විතරයි. දැන් ඉතින් මේකේ අලුතෙන් videos හිතන් අපිට add කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මම වීඩියෝ එකක් තෝරගන්නවා. ඔයාට ඕනේ වීඩියෝ එකක් තෝරගන්න පුළුවන්. හැබැයි ඔයා ගන්න ඕනම වීඩියෝ එකක් කොච්චර කාලයක් ගියත් ඒ වීඩියෝ එකේ අපිට ගන්න පුළුවන් තප්පර 5ක් විතරයි. ඉතින් මම එක වීඩියෝ එකක් ඉතින් තෝරගන්නවා. ඒ වීඩියෝ එක තෝරගෙනම අපි බලමු කොහොමද කියලා. හරි ඉතින් මම වීඩියෝ එක තෝරගත්තා මෙන්න මේ විදිහට. ඔයාලට පේන හැටි තප්පර 5ක පොඩි ක්ලිප් එකක් විතරයි තියෙන්නේ. ඉතින් මම මේ කාඩ් වීඩියෝ එකේ පොඩි ක්ලිප් එකක් හදාගන්න. ඉතින් ඔයාලට WhatsApp status දානකොට ඔයාලට කට් කරගන්න පුළුවන් වගේ අපිට ඕන තරම් කට් කරගන්න පුළුවන් ඔන්න ඔය විදිහට ඕන තැනකට අරන් යෑමේ හැකියාව ඉතින් අපිට තියෙනවා. ඉතින් මම මේක ඔන්න ඔය විදිහට මට ඕන තැනකට ගිහිල්ලා කට් කරනවා. මම මේක මෙන්න විදිහට කට් කරගන්න. ඊට පස්සේ ඕකේ තියෙන ඩවුන් කියන බටන් එක ඔබන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට හැකියාව තියෙනවා ඕන ස්ටික් එකක් හරි ඉමෝජිස් එකක් හරි ඔයාලට ටෙක්ස් එකක් හරි ඕන දෙයක් ගහ ගැනීම හැකියාව තියෙනවා. ඉතින් මම මෙන්න මේ විදිහට ඉමේජ් එකක් දාගෙන හදාගන්න ඉමෝජිස් එකක්. ඉතින් අපිට ඕන තැන අරන් ගිහිල්ලා කොච්චර මොන ප්‍රමාණයකට බලන්න ඕනේ කියලා අපිට මේකෙන් කස්ටමයිස් කරගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ මේක කස්ටමයිස් කරගන්නවා. ඉතින් ඔයාගේ වැඩේ ඉවර මෙන්න මේ දකුණු පැත්තේ යට තියෙන කොළ පාට සෙට් මාක් එක ඔබන්න ඊට පස්සේ prepare sticker කියලා වෙනවා ටිකක් load වෙනවා විනාඩියක් විතර. ඊට පස්සේ load දිලා ඉවරගත්ත ගමන්ම ඔයාට හැකියාව තියෙනවා මේ වීඩියෝ එක වගේ කාට වුණත් ඔයාට යැවීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට මෙන්න විදිහට මගේ ස්ටිකර් එක ගියා. ඉතින් මගේ අතින් වැඩි දෙපාරක් ඇඩ් වුණා. ඉතින් මෙන්න මේ විදිහට ස්ටිකර්ස් දෙකක් ගියා. ඔන්න ඔය ස්ටිකර් එකක් ඔයාලට හදාගැනීමේ හැකියාව තියෙනවා මෙන්න මේ විදිහට පාවිච්චි කරොත්. හරි ඔන්න ඔය විදිහේ තමයි වීඩියෝ ස්ටිකර්ස් WhatsApp එක හරහා අපිට ලේසියෙන්ම හදා ගන්න පුළුවන්. මේක හොඳ අප්ඩේට් එකක්. මේක සලකන්න පුළුවන් හැටියට සලකන්න පුළුවන් මේ වීඩියෝ ස්ටිකර්ස් නිර්මාණය කරන්න පුළුවන්. ඉතින් අපිට ඕනම අපේ WhatsApp එකේ තියෙන අපේ ගැලරියේ තියෙන ඕනම ෆොටෝ එකක් හරි වීඩියෝ එකක් හරි භාවිත කරලා දැන් අපිට හැකියාව තියෙනවා WhatsApp හරහා අලුත්ම වීඩියෝ ස්ටිකර් එකක් හරි normal ස්ටිකර් එකක් හරි හදාගැනීමේ හැකියාව දැන් අපිට තියෙනවා. හරි ඉතින් අපි දැන් කතා කරන්න යන්නේ ගොඩක් කට්ටියට මේ වෙද්දී ඌමනා වෙලා තියෙන අපිට ඌමනාලා තියෙන සොලියුෂන් එකක් තමයි දැන් අපි කතා කරන්න යන්නේ WhatsApp හරහා. ඉතින් ඕගොල්ලන්ගේ කවුරු හරි boyfriend හෝ girlfriend හෝ වගේ දන්න අඳුන තාත්තා හරි අම්මා හරි කාගේ හරි ගොඩක් වෙලාට ඕගොල්ලෝ දවස් තිස්සේ හැමතිස්සෙම මැසේජ් කරන කෙනෙක් ඉන්නවනම් හැමතිස්සෙම කෝල් ගන්න කෙනෙක් ඉන්නවනම් WhatsApp එක කරා. ඉතින් මේක හරියනවා. ඉතින් වැදගත් වෙනවා. ඉතින් ඔයා ඉස්සෙල්ලාම ඔයාගේ chat එකකට ගිහලා ඔයාගේ යාළුවෙක්ගේ chat එකකට ගිහලා ඕනම යාළුවෙක් හරි ඔයාට ඕන ඒ කියන්නේ ඔයාගේ බෑග්ග්‍රවුන්ඩ් එකට ගන්න ඕන ඕන chat එකට යන්න ඕනේ. ඊට පස්සේ උඩ තිත්තුණු ඔබලා ඒකේ යටම තියෙන more කියන බටන් එක ඔබලා ඊට පස්සේ add shortcut කියන මාක් එක උඩ ඔබන්න ඕනේ. ඊට පස්සේ ඒක දකුණු පැත්තේ තියෙන add කියන එක ඔබන්න ඕනේ. ඊට පස්සේ ඒක ස්ක්‍රීන් එකට අපේ ආව කියලා හිටන ඔන්න ඔය විදිහට අපිට බලා ගන්න පුළුවන් ස්ක්‍රීන් එකේ තියෙනවා. ඉතින් ඒක උඩ ටච් කරපු ගමන් අපිට WhatsApp එක හොය ඉන්නේ නැහැ. කෙලින්ම ඔයා එයාගේ chat එකට ය아가님ේ හැකියාව තියෙනවා අපිට. ඉතින් මම තව යාළුවෙක්ගේ chat එකක් add කරගන්න මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාට එකක් දෙකක් නෙවෙයි 3-4ක් ඔයාට ඕන තරම chat වගේක් ඔයාගේ black screen එකට ගැනීමේ හැකියාව තියෙන ඔන්න ඔය විදිහට. ඊට පස්සේ ඔයාට ඒක ආපහු delete කරගන්න ඕන නැහැ. ඒක උඩ උබන් ඉඳලා ඔයාට පුළුවන් ඒක delete කරගන්න. ඉතින් ඔයාට දැන් පුළුවන් මේක හරහා ඔයගන්ගේ WhatsApp එක ඇතුළට ගිහලා හොය ඉන්න දෙයක් නැහැ. කෙලින්ම ඔයගන්ට ඕන ඒක WhatsApp message එකේ තියෙන ඔයගන්ට ඕන කෙනාගේ WhatsApp එක ඔයගන්ගේ ෆෝන් එකේ background එකට ඔයගන්ට set කරගැනීමේ හැකියාව තියෙනවා. හරි ඉතින් අපි දැන් බලමු අලුත් වෙලා තියෙන පොඩි අප්ඩේට් එකක් ගැන තමයි අපි දැන් කතා කරන්න යන්නේ. ඉතින් ඔයගන්ට ස්ටේටස් වල ඉස්සර කියන්නේ 2024 වර්ෂයේ වගේ ඔයගන්ට බැලුවොත් දෙසැම්බර් ජනවාරි වගේ බැලුවොත් ඔයගන්ගේ ස්ටේටස් වල ඔයගන්ට හැකියාවක් නැහැ. ස්ටේටස් එකක් දානවා නම් විනාඩියකට වඩා වීඩියෝ එකක් අප්ලෝඩ් කර ගැනීම හැකියාවක් නැහැ.
තප්පර 50ක් තප්පර 35ක් ඒ වගේ හැකියාව තියෙන වීඩියෝ එකක් ස්ටේටස් දාන්නේ වුණාට විනාඩියකට වඩා වීඩියෝ එකක් දැමීමේ හැකියාව නැහැ. ඉතින් WhatsApp එකට අපිට අඳුන්වලා දීලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ගේ ස්ටේටස් එක විනාඩියකට වැඩි ස්ටේටස් එකක් දාගැනීමේ හැකියාව දැන් WhatsApp එක විසින් නිර්මාණය කරලා තියෙනවා. ඉතින් විනාඩියේ තප්පර 30ක් වගේ ස්ටේටස් වීඩියෝ එකක් ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ WhatsApp එකේ ස්ටේටස් දාගැනීමේ හැකියාව WhatsApp එක විසින් ඔන්න ඉතින් අපිට නිර්මාණය කරලා හඳුන්වා දීලා තියෙනවා. ඉතින් මේකත් අපිට වැදගත්ම වෙන අප්ඩේට් එකක්. ඉතින් අපි දැන් බලමු ඒක දාගන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලාම ඔයාගේ ෆෝන් එකේ ඔයාගේ ස්ටේටස් වල අප්ලෝඩ් කරන තැනට යන්න ඕනේ. ඊට පස්සේ මම දැන් මේකේ විනාඩි 2කට වැඩිය වීඩියෝ එකක් තෝරගන්නවාට පෙන්නන්න. ඒවා මේකේ විනාඩි 2කට වැඩිය වීඩියෝ එකක් තෝරගන්න. ඊට පස්සේ මම දැන් මෙන්න මේ විදිහට තෝරගන්නවා. ඊට පස්සේ මේ තෝරගත්ත එක ඔයාලට පුළුවන් අපෝ දාන්න. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති දැන් විනාඩි 1යි තප්පර 30ක වීඩියෝ එකක් දාගැනීමේ හැකියාව තියෙන අපේ ස්ටේටස් වල අපිට WhatsApp ස්ටේටස් වල ඉතින් ওই විදිහට තමයි විනාඩි 1යි තප්පර 30ක වීඩියෝ එකක් දාගන්නේ. හරි ඉතින් අපි ගොඩක් කලාට අපේ ඩේලි දේවල් WhatsApp ස්ටේටස් වල හමුදාන කට්ටියට ඉතින් පේන්නේ. ඉතින් කොහොම හරි ඉතින් WhatsApp ස්ටේටස් වල ගොඩක් අය දැන් එක එක ඇප් භාවිතා කරලා ස්ටේටස් දාන්නේ. කියන්නේ අපේ ගත්ත ෆොටෝස් තියෙනවානේ ෆොටෝස් එකට එකතු කරලා ලස්සන ඉමේජ් එකක් විදිහට හදනවා. එක එක ඇප් භාවිතා කරලා. ඉතින් දැන් ඇප් භාවිතා කරන්නේ හැකියාව ඕනෙම නැහැ. ඉස්සෙල්ලාම ඔයාගේ WhatsApp ස්ටේටස් එකේ අප්ලෝඩ් කරන තැනට යන්න ඕනේ. ඊට පස්සේ උතර උඩ තියෙන ලියෝ බවුට් කියන තැනට යන්න ඕනේ. ඊට පස්සේ ඔයාට පුළුවන් ඔයාට ඕන ෆොටෝ එකක් මෙන්න මේ විදිහට ඇඩ් කරගන්න. ඉතින් මට ඕන ෆොටෝස් ටික මම ඇඩ් කරගන්නවා. ඉතින් ඔයාට ඕන ප්‍රමාණයක් මෙතනින් ඇඩ් කරගන්න පුළුවන්. ෆොටෝස් 5ක් 8ක් ඕනේ. ඉතින් මම මෙතනින් ෆොටෝස් 4ක් ඇඩ් කරගන්නවා. ඊට පස්සේ ඔයාට ඕන තැන ටච් කරලා තව ෆොටෝස් එතනින්ට ඇඩ් කිරී ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔයාට ෆොටෝස් 3ක් ෆොටෝස් 4ක් ෆොටෝස් 5ක් වගේ ඔයාට පොඩි කරලා අපිට ඔයාට ඕන සයිස් එකේ ඕන තැනට අරන් ගිහිල්ලා ලස්සන්ට මේ ඉමේජ් එක හදාගන්න හැකියාව තියෙන. ඉතින් මම මෙන්න මේ විදිහට හදාගන්නවා. ඊට පස්සේ ඔයාගේ වැඩ ඉවරලා උතන උඩ දකුණු පැත්තේ සුදු පාට ඩවුන් කියන බටන් එක දෙන්න. ඊට පස්සේ ඔයාට ඕන විදිහේ සුපුරුදු පරිදි ඔයාට අවශ්‍ය ටෙක්ස්ට් එක සහ ස්ටිකර්ස් ඉමෝජිස් ඕන දෙයක් ඔයාට මේකට ඇඩ් කර ගැනීම හැකියාව කියලා නෝමල් විදියට. ඉතින් මම මෙන්න මේ විදිහට good morning කියලා ටෙක්ස්ට් එක හදාගන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම මේක හදාගන්නේ. ඉතින් ඔයාට ඕන විදිහට ඉමෝජිස් ස්ටිකර්ස් වගේ දේවල් තියාගන්න පුළුවන්. හරි මේක WhatsApp ගැන කියනකොට තමයි මට ඔයගොල්ලන්ට කියන්න හිතුනේ. ඉතින් මේක ගැන ඉතින් මගේ WhatsApp අලුත්ම channel එකක් හදලා තියෙනවා දහම් ටෙක්නික් කියලා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මගේ මේ YouTube channel එකට කලින් එන්න තියෙන වීඩියෝස් මම ඒකට දානවා. ඉතින් ඔයගොල්ලන්ට නිරන්තරයෙන්ම අප්ඩේට් කරන තොරතුරු ඔයගොල්ලන්ට ඒකට දාන්න පුළුවන්. ඉතින් මම මේකට ගොඩක් වෙලාට දාන්නේ සතියකට සැරයක් තමයි මේ YouTube channel එකට වීඩියෝ දාන්නේ. ඉතින් ඔයගොල්ලන්ට දවස් දෙකකට සැරයක් දවසකට සැරයක් වගේ ඔයගොල්ලන්ට දහම් ටෙක්නික් WhatsApp channel එකේ ඔස්සේ ඔයගොල්ලන්ට නිරන්තරයෙන්ම අප්ඩේට් වෙන තොරතුරු ඔයගොල්ලන්ට ඉක්මනටම බලා ගැනීම හැකියාව දෙනවා. ඉතින් මම පහළ link එක දාලා තියෙනවා description එකේ ඔයගොල්ලන්ට ගිහිල්ලා ඒ channel එකත් follow කරලා තියාගන්න පුළුවන්. ඉතින් මේ පොඩි මතක් කිරීමත් එක්ක අපි channel එකේ අපි මේ වීඩියෝ එකේ අවසානයේ තමයි අපි දැන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් කොහොමද වීඩියෝ එක? ඉතින් වීඩියෝ එක හොදයි නම් දැම්ම පහේ තියෙන like button එක press කරලා ඔයගොල්ලන්ගේ අදහස පාර comment section එකේ දාන්න අමතක කරන්න එපා. ඉතින් අද වීඩියෝ එක අපිට කතා කරන්න තියෙන්නේ මෙච්චර. ඉක්මනට තවත් වීඩියෝකින් අපි ගේනවා ඉස්සරහට. channel එක subscribe කරලා නැත්නම් දැම්ම channel එක subscribe කරලා තියන්න. කට්ටිය share කරන්න මේ වගේ ටෙක්නික් වීඩියෝස් බලන්න කැමති අයත්. ඉතින් අදට කතා කරන්න තියෙන්නේ මෙච්චර. ඉතින් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.